ඔන්න යාළුවෝ ඔක්කොටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ආවේ IMDb 7.9ක් තරම් ඉහළ අගයක් ලබාගත් සුපිරිම මලයාලම් චිත්‍රපටයක්. මේක අවුරුදු 40කට පෙර වුණු මිනිමෙරුමක් පාදක කරගත් කතාවක්. අපිව මුලින්ම අරගෙන යන්නේ 1985 වර්ෂයට. සහෝදරයෝ දෙන්නෙක් රබර් වත්තක් මැදින් යද්දි මල්ලි කියනවා ඊයේ අපේ තාත්තා ෆිල්ම් එක රඟපෑවා කියලා. හැබැයි අයියා නම් මේක පිළිගන්නේ නැහැ. බොරු කියන්න එපා කියලා මල්ලිට බනිනවා. මල්ලි කියනවා බොරු නෙවෙයි. ඊයේ තාත්තයි යාළුවෝ තුන්දෙනෙකුයි කාව හරි පැදුර කොත්තාගෙන කැලේ පැත්තට යනවා දැක්ක කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ වර්තමානය. මේ ඉන්නේ ඉන්ස්පෙක්ටර් වික්‍රම්. එයා රාජකාරි වෙලාවේ ගේම් ගහලා වැඩ තහනම් වෙලා ගෙදර තමයි ඉන්නේ. හැබැයි ඉතින් වැඩ තහනම් වුණාට ගේම් එකෙන් ලක්ෂ 15ක් දිනලා ඉන්නේ. වික්‍රම් ඉතින් ගෙදර ඉන්න හින්දා ගෙදර අයටත් උදව් කරගෙන ඉන්නවා. එයාගේ ගෑනු ළමයා පුවත්පත් වාර්තාකාරියක්. හැබැයි ඉතින් එයාම තමයි මේ නිවුස් එක හැමතැනම පතුරලා තියෙන්නේ. වැඩක් නැතුව ගෙදර ඉන්න හින්දා දෙන්නත් එක්ක ඇවිදින්නත් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රාජේන්ද්‍රන්ව. මෙයාගේ වෛද්‍යවරයා කියනවා බොන එක දැම්මන් නතර කරන්න කියලා. හදවත් බද්දේකුත් කරලා ඉන්න රාජේන්ද්‍රන් ජීවිත අවදානමක තමයි ඉන්නේ. වික්‍රම්ගේ වැඩ තහනම ඉවර වෙනවා. ඒත් එයාට ට්‍රාන්ස් එකක් හම්බ වෙනවා මලක්ක පාරවලට. දඩුවමක් වශයෙන් තමයි එහෙට දාන්නේ. වික්‍රම් මෙයාගේ අලුත් තැන වැඩ බාර ගන්න දවසේ හින්දා උදේම මලක්ක පාර යන ලෑස්ති වෙනවා. ඒ අතර රාජේන්ද්‍රනුත් ලෑස්ති වෙලා යන්න පිටත් වෙනවා. දෙන්න තැන් දෙකකින් පිටත් වුණත් ගමනාන්තේ එකම ගමක් වෙනවා. දෙන්නම මග නැවතිලා කෑම කන්නේ එකම තැනක එකම වෙලාවේ. ඒත් දෙන්න එකිනෙකා වඳුරන්නේ නම් නැහැ. රාජේන්ද්‍රන් ගිහින් කැලයක් ඇතුලේ වාහනය නවත්තන්න කියලා ඩ්‍රයිවර්ට එතන ඉන්න කියලා ඔහු යනවා කැලේ ඇතුළට. ඊට පස්සේ රාජේන්ද්‍රන් කරන්නේ ගහක් හොයාගෙන ගිහින් එතන ඉඳගෙන ෆෝන් එකෙන් ලයිව් රෙකෝඩ් එකක් කරන එක. ඇත්තටම ඒක පාපෝච්චාරණයක්. ඒ 1985 වර්ෂය. එයත් එයාගේ යාළුවෝ තුන්දෙනෙකුත් එක්ක අවුරුදු 18ක්වත් නැති ගෑනු ළමයෙක් අරගෙන ඇවිල්ලා මේ ස්ථානයේ වැළලුවා කියලා කියනවා. මෙයාලා දාපු පස් වලින් තමයි ඒ කෙල්ලගේ අන්තිම හුස්ම ගිහින් තියෙන්නේ. එදායින් පස්සේ හම්බුණු සල්ලි වලින් ඒගොල්ලෝ ජීවත් වුණත් ලේ තෑරුණු සල්ලි හින්දා ජීවිතේ කවදාවත් සතුටක් තිබිලා නැහැ කියලා කියනවා. අනිත් යාළුවෝ තුන්දෙනා ඇලිස්, වින්සන් සහ ෆ්‍රැන්සිස් කියලාත් කියනවා. මේ පස්සට එයා වැතිරිලා ඉන්නවා කියලා ඔහු වෙඩි තියා ගන්නවා. වික්‍රම් වැඩ බාරගත්ත ගමන් එන මුල්ම කෝල් එක තමයි මේ කේස් එක. පොලිසිය වගේම මාධ්‍යත් මේ ස්ථානට ඇවිල්ලා කේස් එක ගැන බලන ගමන් තමයි ඉන්නේ. වික්‍රමුත් ඇවිත් තැන පරීක්ෂා කරනවා. මෙතන කැනීම් කරන්න අවසරත් හම්බුණා කියලා හෙටම වැඩ පටන් ගන්න කියලා DCP අණ කරනවා. ඔහුගේ බොඩියත් මරණ පරීක්ෂණය සඳහා අරගෙන යනවා. රාජේන්ද්‍රන් මැරෙන්නේ ඉස්සෙල්ලා කියපු එක නමක් තමයි වින්සන්. එයාගේ නෝනා අසනීප තත්ත්වයෙන් තමයි ඉන්නේ. එයාගේ පුතා ඇවිත් තාත්තට අර වීඩියෝ එක පෙන්නනවා. ඒත් ඔහු ඒකට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. පහවදා පොලිසිය කැනීම් ආරම්භ කරනවා. යම් හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් යටටම හැරුවත් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැමෝම බලාගෙන ඉන්නේ මොකක් හරි සාක්ෂියක් හම්බ වෙනකම්. මේ අතරේ කෝටිපති ව්‍යාපාරික වින්සන් එයාගේ ඔෆිස් එකට යද්දී එයාගේ යාළුවෙක් කියනවා පොලිසිය කැනීම් කරන්න පටන් ගත්තා කියලා. පොඩි මාධ්‍ය නිවුස් එක දැම්මත් ප්‍රධාන මාධ්‍ය තාම ඔයාවේකට ගාව ගත්තේ නැහැ කියලා කියනවා. කැනීම් කරන තැන හොඳටම වහින්න ගන්නවා. කට්ටියගේම බලාපොරොත්තු සුන්නුනත් වික්‍රම් මේ ගැන ලොකු උනන්දුවකින් ඉන්නේ. කුඩයක් අරගෙන වලගාවට ගිහින් බලලා ආපහු හැරෙද්දිම දකිනවා කෙළවරේ තැනක රෙදි කෑල්ලක් පාවෙනවා වගේ. ගිහිල්ලා බලද්දි ඒක ඇත්තටම පාඩන රෙදි කෑල්ලක්. වැස්ස ඉවර වෙලා වලේ වතුර ඉහලා පැත්තට හාරද්දි තවත් රෙදි කෑලි හම්බ වෙනවා. එයාලා හාරලා තියෙන්නේ වැරදි තැන. වික්‍රම් වැඩේට බැහැලම වැඩ. හාරලා මිනිඔලුවක් හොයා ගන්නවා. තවත් දිගටම හාරලා ඇටකොටු ටිකක් වගේම පාසලමුකුත් හොයා ගන්නවා. ඒව පරීක්ෂා කරන තැනදී කියනවා අද ඔයාගේ වැඩ දැකලා SP ඔයාවත් මේ කේස් එකට ගන්න කිව්වා කියලා. වික්‍රම්ට ගොඩක් සතුටුයි ඒක අහලා. පහවදා වික්‍රම් යනවා රාජේන්ද්‍රන්ගේ විස්තර හොයන්න. මුලින්ම යන්නේ එයාගේ පෞද්ගලික දොස්තර ගාවට. එයා නම් කියන්නේ එයාගේ අක්මා බද්දයක් කෙරුවත් ඒවා ගැන කිසි සැලකිල්ලක් තිබ්බේ නැහැ කියලා. බිරිඳ එයාගෙන් වෙන් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. පුතෙක් හිටියත් කොයිම වෙලාවකවත් එයාව දැක්කේවත් නැහැ කියලා තමයි දොස්තර කියන්නේ. ඊළඟට යන්නේ වෙන් වෙලා ඉන්න බිරිඳ හොයාගෙන. මේ ගැන පොඩි හරි හෝඩුවාවක් හොයාගන්න බලාපොරොත්තුවෙන් ගියත් ඒකෙන් වැඩක් වෙන්නේ නම් නැහැ. කිසිම හෝඩුවාවක් නැති හින්දා වික්‍රම අවුලෙන් තමයි ඉන්නේ. පරණ පත්තර, මූලාශ්‍ර සහ අතුරුදහන් පැමිණිලි ලිස්ට් වල දිගටම හොයන්න ගන්නවා. අතුරුදහන් වුණු ලිස්ට් වලට හොයාගෙන ගියත් පාසල මේ කාගේවත් නෙවෙයි කියලා තමයි කියන්නේ.
කොහොම හරි මෙයාට පුළුවන් වෙනවා ෆ්‍රැන්සිස්ගේ ගෙදර හොයා ගන්න. එහාට ගියත් ඒ ඉන්නේ එයාගේ පුතා. තාත්තට අසනීප තත්වයක් හින්දා එයා හොස්පිටල් නවත්තලා කියලා කියනවා. තවත් දවසක වික්‍රම්ගේ ගෝලයෙක් අතුරුදහන් ලැයිස්තුව පරීක්ෂා කර කර ඉද්දි කියනවා කෙල්ලගේ පැත්තේ වංචා නඩු පුද්ගල අතුරුදහන් විදිහටද ගන්නේ කියලා. වික්‍රම් නැහැ කියනවා. තවත් තාත්තා කෙනෙක් හොයාගෙන ගිහින් පාසලම දීලා දුවගේද කියලා අහද්දි ඔහු අඬනවා ඒක ඔහුගේ දුවගේ කියලා. හරියටම කතාව ඇත්තද කියලා තහවුරු කරගන්න DNA පරීක්ෂණයකට යවනවා. වික්‍රම්ට ඊළඟට පැවරෙන්නේ වින්සන් ගැන හොයන්න. වින්සන්ගේ පවුල කෙනෙක් හොයාගෙන යනවා විස්තර ටිකක් දැනගන්න හිතාගෙන. එතනදී ලොකු දෙයක් හොයාගන්න බැරි වුණත් එයාගේ තරුණ කාලේ ෆොටෝ එකක් හොයාගන්න හම්බ වෙනවා. වින්සන් පොලිසියට කැඳවනවා කට උත්තරයක් ගන්න. අවුරුදු 40කට ඉස්සෙල්ලා උන්නේ කොහෙද මොනවද කළේ කියලා විස්තර ටිකක් දැනගත්තත් හම්බුණු ඇටසැකිල්ල කාගේද කියලා රාජේන්ද්‍රන්වත් නොදන්නේ අපි කොහොමද දන්නේ කියලා කතාව මග අරිනවා. වික්‍රම් කියනවා ඔහුගේ කතාවෙන් භාගයක් දැන් ඇත්ත වෙලා තියෙන එකේ ඉතුරු භාගෙත් ඇත්තද කියලා අපි හොයාගන්නම් කියලා. අර තාත්තගෙන් ගත්ත DNA සාම්පලේ ගැලපිලා නැහැ. ඒක කියන්නේ එහෙට ගියත් දුව ගැන ආරංචියක් හම්බුණා කියලා සතුටට තාත්තා අවසන් හුස්ම හෙළලා. වික්‍රම් හොඩුවාවක් හොය හොයද්දි මතක් වෙනවා එයාගේ ගෝලයා කිව්ව කෙල්ල පැල්ලගේ වංචා නඩුවක් ගැන. ඒ ගැන බලන්න අදාළ පොලිසියට ගිහින් ඒ ඇන්ට්‍රිය හොයාගන්නවා. ඒක දාලා තියෙන්නේ චන්ද්‍රප්පන් කියලා පුද්ගලයෙක්. විස්තර හොයාගෙන ඔහුව හම්බ වෙන්න යනවා. ඔහු කියනවා ඒ කාලේ කෙරුව චිත්‍රපටයක පසුබිම් චෛත්‍ය ටිකක් ඕන වෙලා කෙල්ලෝ ටිකක් එකතු කරගෙන ගියා. පළවෙනි දවසෙන් පස්සේ ආය නැතුව ෂූට් එකේ ඉතුරු ටික කරගන්න බැරුව ගියා කියලා. මේ කේස් එකේ හින්දා භරතන් සයාට හොඳටම බැනලා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න කිව්ව නිසා තමයි එදා ගිහින් අතුරුදහන් යටතේ පැමිණිල්ලක් දැම්මේ. ඇයගේ නම රේඛා. ඇය ඉන්න සින්දුවේ වීඩියෝ එකක් තිබිලා ඔවුන්ට දාලා පෙන්නනවා. ඇයට දෙබස් කියන්නේ නැති හින්දා දුකින් උන්නත් රංගපාන අවස්ථාවක් හම්බුණු හින්දා සතුටින් තමයි ඉන්නේ. ඇයට රංගපාන තියෙන්නේ කන්‍යා සොහිරිකගේ චරිතය. තියෙන විස්තර අනුව කෙල්ලගේ පින්තූරය පොලිසිය අඳින්න ගන්නවා. රාජේන්ද්‍රන්ට අන්තිම දවස්වල කෝල් ආපු නම්බර්ස් හොයලා ඒ වගේ විස්තර හොයන්න කියලා වික්‍රම් කියනවා. ඔය අතර වින්සන්ට අර කෙල්ලගේ ඇඳපු පින්තූරයක් පෙන්නනවා. ඒක දැක ගමන් වින්සන් බය වෙලා වගේ කලබල වෙනවා. හෝඩුවාව බලාපොරොත්තුවෙන් ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ වැඩසටහන් ටික බල ඉන්නවා. වික්‍රම්ට කෝල් එකක් ඇවිත් කතා කර ඉද්දි අහම්බෙන් වගේ ඇහෙනවා පාසල බදාගත්ත කන්‍යා සොහොයුරියක් ගැන කියනවා. ජෝන් පෝල් චිත්‍රපටයේ අවසාන කොටස ලියලේදී පඩිපෙළ බැහැගෙන එනවා රේඛා. එයා අහනවා ඔයා ජෝන් පෝල්ද කියලා. මම්මුට්ටිගේ ඔළුව බූ ගෑවේ ඔයාද කියලාත් අහලා ඔහු ඔව් කියද්දි ඒ වැඩේ නම් හරි නරකයි කියලා එතනින් යනවා. ඔය අතර වින්සන් කොන්ත්‍රාත් එකක් දෙනවා චන්ද්‍රප්පන්ව මරන්න. ඔහුට හොඳටම බොන්න දීලා වතුරක ගිල්ලලා මරලා ගිහින් කානුවකට දානවා ස්වභාවික මරණයක් විදිහට පෙන්වන්න. හදිස්සියෙම මේ කේස් එක වෙන කට්ටියකට බාර දෙනවා කියලා SP කියලා තියෙනවා. වික්‍රම්වත් ට්‍රැෆික් එකේ ඩියුටි වලට වැටේ කියලා තමයි කියන්නේ. අපිට පේනවා මේක වින්සන්ගේ ප්ලෑන් එකක් කියලා. කට්ටියක් ඇවිත් අර හම්බ වෙච්ච ඇටකටු ටිකත් අරගෙන යනවා. රේඛා ගැන තොරතුරු දුන්න චන්ද්‍රප්පන් මැරුණා. විමර්ශනයනුත් අයින් කළා. දැන් ඇටසැකිල්ලත් අරන් ගියා කියලා වික්‍රම් කනගාටුවෙන් ඉන්නවා. ඒත් මේ කේස් එක ගැන හොයන එක අතාරින්නේ නැහැ. චිත්‍රපටයේ රූගත කරන අතර ගහපු ෆොටෝ එකක් තියෙන පත්තරයක විස්තරයක් හොයාගන්නවා. ඒකේ රේඛාට එහා පැත්තේ ඉන්න සිස්ටර්ව හොයාගන්න කීප දෙනෙක්ගෙන් ඇහුවොත් එයා චිත්‍රපටයේ උන්නු කෙනෙක් නෙවෙයි කියලා තමයි ඔක්කොම කියන්නේ. වික්‍රම්ට තේරිලා ඒක ඇත්තටම කන්‍යා සොහොයුරිකගේ අඳුමක් කියලා. ඔහු යනවා ඇයව හොයාගෙන. ෆොටෝ එක දැක්ක ගමන්ම ඒ රේඛා කියලා අඳුරගන්නවා. ඇයගේ කතාව කියනවා. රේඛා කෑම කකා ඉද්දී ඔක්කොම දුවන්න ගන්නවා මම්මුට්ටි එනවා කියලා. රේඛාත් කෑම එක තියලා දුවද්දී ඇඳුම පැටලිලා ඒක ඉරෙනවා. ඒක මහගන්න තැනක් බැලුවත් හොයාගන්න බැරි නිසා ළඟ තියෙන කන්‍යාරාමයකට ගිහින් වෙන ඇඳුමක් ඉල්ල ගන්නවා. ඇය ඒ උදව්ව කරන්නේ ඇයට මම්මුට්ටිය බලන්න අවස්ථාවක් අරන් දෙන්න කියලයි. ඇය ඒ ආපු වෙලේ ගත්ත ෆොටෝ එකක් තමයි පත්තරේ තියෙන්නේ. රෑ චිත්‍රපටයේ සින්දුවක් රෙකෝඩින් කර ඉද්දී ඒකට මම්මුට්ටි සහභාගී වෙනවා. රේඛා ගොඩක් සතුටින් හිටියත් ටික වෙලාවකින් වහින්න අරගෙන නොසිතූ ලෙස වැඩ ටික නතර කරන්න වෙනවා. සිස්ටර් රේඛාවත් ආරාමයට එක්කගෙන යනවා. රෑ කෑම කන ගමන් චිත්‍රපටයේ විස්තර කතා කර තමයි ඉන්නේ. රේඛා රෑ නින්දට යනවා. උදේ තංගම්මා මදර්ගේ ඔෆිස් එක සුද්ධ කර ඉද්දි දකිනවා කබඩ් එක කවුරු හරි ඇදලා කියලා.
ඒකෙ තිබ්බේ පල්ලියේ ඉස්පිරිතාලේ හදන්න හම්බුණු පරිත්‍යාග ටිකයි රත්තරන් පිළිම ටිකයි හොරකම් කරලා. රේඛාත් උදේ වෙද්දි අතුරුදහන් වෙලා හින්දා ඇය ඒවා අරගෙන පැනලා ගියා කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. වික්‍රම් අහනවා මෙච්චර ලොකු හොරකමක් වෙලත් ඇයි පොලිසියට කිව්වේ නැත්තේ කියලා. මෙයාලා පුණ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රසිද්ධ ඉතාලි සභාවක කණ්ඩායමක් හින්දා මේක දැනගත්තාම ආයෙත් ආධාර හම්බ වෙන්නේ නැති වෙයි කියලා හිතලා තමයි මේක ප්‍රචාරය කරන්නේ නැත්තේ. ආයෙත් දවසක් ඇවිත් එතන වැඩ කරපු අයගේ විස්තර ඉල්ල ගන්නවා. එතන වැඩ කරපු අයගේ විස්තර ගොඩක් නැහැ කියලා කීප දෙනෙකුගේ විස්තර දෙනවා. ඒ කෙනෙක්ගේ පුතෙක්ව හොයාගෙන යනවා වාඩියකට. එතනට ගිහින් කතා කෙරුවත් දොර ඇරියේ නැති හින්දා දොර කඩාගෙන ඇතුළට ගිහින් දෙන්නටම ගහන්න ගන්නවා. දෙන්නම ටිකක් කචල්කාරයෝ. උගස්තිප රත්තරන් බඩුව බේරගෙන තියෙනවා. ඒවට සල්ලි කොහෙන්ද කියලා අහද්දි කියනවා වෙඩි තියාගෙන මැරුණු රාජේන්ද්‍රන් සර්ගේ රහසක් එලි කරනවා කියලා තර්ජනය කරාම තමයි ඒ සල්ලි දුන්නේ කියලා. තාත්තයි රාජේන්ද්‍රනුයි කෙල්ලෙක් උස්සා යනවා බලන් ඉඳලා තියෙන්නේ මෙයා තමයි. තාත්තා චිත්‍රපටයක රඟපෑමක් කළා කියලා කිව්වත් ඒ චිත්‍රපටයේ දෙතුන් පාරක් බැලුවත් ඒ වගේ කොටසක් හොයාගන්න බැරි වුණ හින්දා එදා කිව්වේ බොරු කියලා තේරිලා තියෙනවා. පස්සේ තාත්තා අසනීපෙන් ඉන්න කාලෙක බොන්න දීලා අහද්දි තමයි කියලා තියෙන්නේ ඒකට සල්ලි ගොඩක් හම්බුණා කියලා. ඒත් දැන් ඔක්කොම සල්ලි ඉවරයි කියලාත් කියලා තියෙනවා. ඉතින් රාජේන්ද්‍රන් දැන් හොඳ ජීවිතයක් ගෙවන හින්දා කතා කරලා බය කරලා තමයි සල්ලි අරන් තියෙන්නේ. මෙයාලගේ තාත්තා දැන්ටමත් මැරිලා ඉන්න හින්දා එදා රාජේන්ද්‍රන් වෙඩි තියාගන්න වෙලේ තාත්තගේ නම කිව්වේ නැහැ කියලා මෝන් හිතනවා. පහුවදා වික්‍රම් යනවා ඔහු හොයාගෙන ගෙදරට. ඔහු වත්තපල්ලෙහා ඉන්නවා කියලා ඒ පැත්තට යද්දි දකිනවා ඔහු ගහක එල්ලිලා මැරිලා ඉන්නවා. තවත් දවසක වික්‍රම් ෆිල්ම් එකක කොටස් බල ඉද්දි දකිනවා එතන ඉන්නවා හැක් නැති මිනිස්සෙක්. ඒත් එක්ක මතක් වෙනවා වෙඩි තියාගත්ත රාජේන්ද්‍රන් කිව්ව ෆ්‍රැන්සිස් හොයාගෙන යන්දි ඇහැක් නැති පුතෙක් ඉඳලා තාත්තගෙත් ඇහැ ඔපරේෂන් කරලා හොස්පිටල් එකේ කිව්වා කියලා. වික්‍රම් යනවා ඔහුව හොයාගෙන. ෆොටෝ එක පෙන්නුවත් ඔහු රඟපාන තැනක උනේ නැහැ කියලා කියනවා. වික්‍රම් කියනවා මේකට සම්බන්ධ අනිත් අය එක්කෙනා මැරුණා. ඊළඟ කෙනා ඔයා වෙන්න පුළුවන් කියලා. ඊළඟට ඔහු නැගිටලා යද්දි ඔව් අපි ඇයව වැල්ලුවා කියලා ඔහු සම්පූර්ණ කතාවම කියනවා. කොන්වෙන්ට් එකේ වැඩට වුණු පුෂ්පම් බිෂොප්ගේ උදව්වට වුණු වක්කාචන් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ පුෂ්පම බිෂොප්ගේ ගෙදර වැඩට එක්කන් ගිය වෙලාවේ දෙන්න ටික ටික කතා කරන්න ගන්නවා. වක්කාචන් ඉගෙන ගන්න තමයි බිෂොප් එක්ක ඉන්නේ. සල්ලි ටිකක් හොයාගෙන ඈතට යනවා කියලා කියද්දි පුෂ්පන් කියනවා මං සල්ලි හොයලා දෙන්නම්. මාවත් එක්කයි යන්න කියලා. දෙන්නම එකතු වෙලා කුස්සියේ තියෙන බඩු මුට්ටු එහෙම විකුණන්න ගන්නවා. කොන්වෙන්ට් එකේ ඉන්න බේබි අයියත් මෙයාලට සම්බන්ධ වෙනවා. කොන්වෙන්ට් එකේ තියෙන සල්ලි ටිකටයි රත්තරන් බුදු පිළිම ටිකටයි ඇහැ ගහගෙන තමයි පුෂ්පම් ඉන්නේ. දවසක් මැරුණු මීයෙක්ගේ මලකුණක් ඔෆිස් කාමරයට ගෙනත් දානවා. ඒක සුද්ධ කරන්න වෙන්නේත් එයාටමනේ. ඒ මාර්ගයෙන් සේප්පේ යතුරේ කොපියක් සබන් කෑල්ලකට අරගන්නවා. ඒකෙන් යතුරක් කපන්න දෙනවා. තව දවසක් කන්‍යාරාමේ මත සිස්ටර්ලා ටිකකුත් එක්ක ගමනක් යනවා. එදාම තමයි රේඛාත් කොන්වෙන්ට් එකට එන්නේ. එයාව රෑ එහෙ තියාගන්න කතා වෙද්දි පුෂ්පම් ප්ලෑන් එකක් ගහනවා. එදා බේබි වක්කාචනුයි ටවුන් එකේ එහෙම යද්දි මොකක් හරි ප්ලෑන් එකක් තමා කියලා ෆ්‍රැන්සිස්ටයි තඩන් තිල්ටයි හිතිලා තියෙනවා. එදා රෑ පුෂ්පම් සිස්ටර්ලාගේ මස්සකට නිදිපෙති දානවා. ඒත් අවාසනාවකට වගේ රේඛා මස්කරිය කන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. එදා රෑ රේඛා නිදාගෙන ඉන්නකොට පුෂ්පන් ගිහිල්ලා ඇයගේ බෙල්ල මිරිකනවා. කිසි දෙයක් නොදන්න රේඛා ඇයි අක්කේ මේ කියලා ඇහුවත් රේඛාට කරගන්න දෙයක් නැති වෙනවා. ඇයව මරලා දානවා. රාජේන්ද්‍රන් සහ ෆ්‍රැන්සිස් ඔය අතරේ වින්සන්ගේ ජීප් එක තියෙනවා දැකලා ඒ පැත්තට යනවා. අද මද නැති හින්දා මොනවා හරි හොරකමක් කරනවා ඇති කියලා හිතාගෙන තමයි එහෙට යන්නේ. ඒත් එතනට ගියාම දකින්නේ අර කෙල්ල බිම වැටිලා ඉන්නවා. ආපහු යන්න හැදුවත් යන්න දෙන්නේ නැහැ. සල්ලි මල්ලක් පෙන්නලා කෙල්ලව වල්ලන්න උදව් කරන්න ඒ දෙන්නවත් සම්බන්ධ කරගන්නවා. රෑ වැස්සෙම කැලයක් මැද්දට ගිහින් කෙල්ලව වලක් කපලා වල්ලනවා. ඒ වෙලේ කෙල්ලගේ කකුලක් හෙලවෙනවා දකින ෆ්‍රැන්සිස් ඒක අනිත් අයට කිව්වත් එයාලා ගණන් ගන්නේ නැහැ. එදා සල්ලි බෙදාගෙන වෙන් වෙලා මාස කිහිපයකට පස්සේ අනිත් අය කවුරුත් එකට හම්බුනේ නැහැ කියලා ෆ්‍රැන්සිස් කියනවා. ඔන්න ඒකෙන් පස්සේ හොස්පිටල් එකේ ඉන්න වින්සන්ගේ බිරිඳට මල් පොකුරක් හම්බ වෙනවා. ඒත් ඒකේ තියෙන දේ දැක්ක ගමන් හුස්ම ගන්න බැරුව දඟලනවා. වින්සනුත් ඇවිත් නර්ස් කෙනෙකුට කතා කරද්දි දකිනවා මල් පොකුරේ තියෙන දේ. ඒකේ ලියලා තියෙන්නේ ඉක්මනින් සුව වෙන්න පුෂ්පම්.
පුෂ්පම් කියන්නේ මෙයාගේ පරණ නම. ඒ නම දන්නේ මේ දෙන්න විතරයි. වික්‍රම් පැහැදිලි කරනවා පුෂ්පම් ගැන. 1985න් පස්සේ කිසිම විස්තරයක් නැහැ. ඒ වගේම තොරතුරක් හොයාගන්නත් නැහැ. පුෂ්පම් ඒ කාලේ කරපු පරණ එම්බ්‍රොයිඩර් මලක්මයි වින්සන්ගේ ජුවලරියේ ලාංඡනයේ විදිහට යොදාගෙන තියෙන්නේ කියලා ඒකත් පෙන්නනවා. ඒත් ලොක්කා කියනවා මේ කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. රේඛා කියන්නේ කවුද කියලා හොයාගත්තේ නැත්තම් කියලා. ඇලිස් වින්සන්ට කියනවා වික්‍රම් ඔක්කොම දැනගෙන ඉන්න හින්දා එයාව මරන්න කාලේ හරි කියලා. වික්‍රම් කාර් එකේ යද්දී ලොරියකින් හුව හප්පනවා. ඉක්මනින්ම හොස්පිටල් එකට අරන් ගියත් ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඔය අතර වික්‍රම්ගේ ගෑනු ළමයාට කෝල් එකක් එනවා ජෙගදීස් කියලා චිත්‍රපට නළුවෙක්ගෙන්. ඒ පත්තරේ දාපු නිවුස් එක දැකලා දෙන්නම යනවා හුව හම්බ වෙන්න. මෙයා කියනවා රේඛා මම්මුටිට ලියුම් ලියුවා වගේ මටත් 1984 කරපු ෆිල්ම් එකකට ලියුම් එව්වා කියලා. නළුවෙක් වශයෙන් ලැබුණු මුල්ම ලියුම සහ ඔහු රේඛාටත් ලියුම් ලිව්ව හින්දා මේ කතාව දැක්ක ගමන් මතක් වෙලා තියෙන්නේ. මේ අන්තිමට ලියපු ලියුමට ආපහු ලියුම් ආවේ නැති වුණත් ඒ ආපු ඇඩ්‍රස් එක මතකයි කියලා වික්‍රම්ට කියනවා. රේඛාගේ ගෙදර හොයාගෙන යනවා. ඒ ඉන්නේ රේඛාගේ නංගි. එයා විස්තරේ කියනවා. 1980 තමයි මෙයාලා මෙහෙට එන්නේ. මෙහෙට ආවට පස්සේ තමයි අක්කා චිත්‍රපටි ගැන සිහින මවන්න ගන්නෙ. අක්කා අම්මට බල කරලා තාත්තට කියලා ටීවී එකකුයි වීඩියෝ ප්ලේයර් එකකුයි කුලියට ගන්නවා. ඒකෙන් චිත්‍රපට බලලා ඒ වගේ තියෙන දෙබස් කියව රඟපාන්නත් පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඔය අතර සංග්‍රහවල තියෙන ලිපිවලට වගේම මම්මුටිටත් ලියුම් ලියන්න ගන්නවා. ඒත් එක දවසක් එයාට එන ලියුමක් ගන්න තාත්තා. චිත්‍රපටි කාර්යයන්ට ලියුම් ලියනවා කියලා අක්කට ගහපු දා ඉඳන් අක්කව ආයෙ දැකලා නැහැ. දුකින් නුන්නත් අක්කගේ පාසල බෑගය අතට දෙනවා. පොලිසිය වින්සන්ගේ පුතාව ගෙන්නලා එයාට විස්තරේ ඔක්කොම කියනවා. පුතත් ගිහින් දෙමාපියන්ට බයිනවා ඔයාලා කවුද? ඇයි මෙහෙම දෙයක් කළේ කියලා. ඇලිස් කියනවා දැන් මේක හැමෝම දන්නවා මාව පොලිසියට ගෙනියන්න දෙන්න එපා කියලා. මම ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ කියන වින්සන් කොට්ටෙන් හුස්ම හිර කරලා ඇයවත් මරලා දානවා. ඔය අතර පෙන්නනවා වික්‍රමුත් පොලිස් ඇඳුම් ඇඳගෙන වැඩට යන සූදානම් වෙනවා. රේඛාගේ නංගිගේ DNA වාර්තාව ඇටසැකිල්ලත් එක්ක ගැළපිලා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ පොලිසිය ඇවිත් වින්සන්ව එක්කගෙන යනවා. පොලිසියේ තියෙන රේඛාගේ ඇටසැකිලි කිහිපයක් අරන් ගිහින් කට්ටිය මේ මිහිදන් කරනවා. මේ ලස්සන චිත්‍රපටය 1985 දී නිෂ්පාදනය වුණු කාතෝඩකාරම් චිත්‍රපටයේ වටා ගෙතුණු ලස්සන කතාවක්. ඉතින් මේ වගේ තවත් ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු. ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.